සුබ දවසක්. මගේ යාළුවා අහනවනි කඳුකර ගෙදර හදන මේ බෝල ගෙඩිය වගේ පාන් එක කොහොමද හදන්නේ කියලා. බලමුකෝ අපි හදන විදිය. අපිට අවශ්‍ය වෙන්නේ පිටි, ඊස්ට්, සීනි, ලුණු චුට්ටක්, කුණු වතුර. අපි මේ ටික හොඳට අනා ගන්න ඕන. පදම එනකන් අනාගෙන තිපෙන්න තියෙනවා. තිපෙන්න තියපු පිටි ටික හපවු අපි අරගෙන මෙන්න මේ විදියට අනාගෙන බෝලයක් හදාගෙන අපි මේක උඳුනට දානවා. උඳුනට දැම්මට පස්සේ බලන්න. උඳුනට දාපු පාන් ගෙඩිය දැන් බලන්නකෝ ලස්සනට බේක් වෙලා නේද? ඒ පාන් ගෙඩියත් එක්ක කන්න අපි කඳුකර ගෙදරම හදාගන්න බටර් එකක් තමයි මේ. කඳුකරේ ඉන්න එළදෙනුන්ගෙන් ගන්න නැවුම් එළකිරි වලින් තමයි අපි මේ බටර් එක ගෙදරදිම හදාගන්නේ. මෙන්න මේ උපකරණේ තියෙනවා නම් ඔයාටත් ගෙදරම නැවුම් බටර් පිරිසිදුවට හදාගන්න පුළුවන්. ඉතින් මේ උපකරණේ තියෙනවා නම් ඔයත් හදලා බලන්න. එළකිරි විතරයි ඕන වෙන්නේ. බලන්නකෝ පාට ඒ වගේම හරිම රසයි. ඔයත් හදලා බලන්න.